මේ ඇස්ට්‍රොලොජි වගේ එකක් ඉගෙන ගන්නකොට ඉතින්ලම ගුරු ආශිර්වාදයේ වැදගත් වෙනවා. එතකොට තමයි මේක පිළිටන්නේ. දැන් මෙච්චර දවසක් බෝඩ් එක මුකුත් එහෙම හතහනඳලා පෙන්නුවේ නැහැ. දැන් ඉස්සරහට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය දේවල් උපසටහන් වලින් බෝඩ් එක මේ යම් ක්‍රමවේදයකට උගන්වන්න තමයි අපි දැන් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඉතින්ලම කියන්න ඕන පලාපලයක් කතා කරන්න කලින් මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා ඉගෙන ගන්න. මේක යම් කිසි පිටවලක් රටාවක් තියෙනවා. නැත්තම් ඔය එක එක්කිනාට හිතුණු විදිහට එහෙම අතරින් අල්ලගෙන මෙතනින් අල්ලගෙන මේ විදිය කරන්න බෑ. ප්‍රායෝගිකව පරීක්ෂණ කරොත් ඔප්පු කරලා තහවුරු කරගන්න පුළුවන්. ඉතින්ලම කෙනෙක් ගාව මේ විදිය ඉගෙන ගන්නවා නම් මෙන්න මේ තියෙන ඥානවත්. එහෙම නැත්තම් දැනුම මේ ටික සම්බන්ධව බුද්ධිය හොඳට තියෙන්න ඕන. හරිද? පේනවද මන් දැන් ටිකක් මම අපුරු වෙනම ලස්සනට මට ලියන්න බෑ. ඉතින් මම මේ පුරාම විදියට තේරුම් ගන්න මම කියන්නම් ඉතින් ඒකට. මූලික වශයෙන්ම රාශි පිළිබඳව. රාශි. ඒකට තියෙන්නේ රාශි පිළිබඳ ඥානයක් තියෙන්න ඕන. හරිද? දෙවනියට එහෙනම් මේක ඉගෙන ගත්ත කියමුකෝ. එහෙනම් දෙකට මෙතෙන්ට යන්න ඕන. ග්‍රහය. මේ දැන් මේ ටිකත් ඉගෙන ගත්තට පස්සේ මේක ඉගෙන ගන්නවා මේකත් හරි. ඊළඟට මොකද දන්නෝ කේන්දරයක භාව කියනවා. භාව තුන. පළවෙනි භාවය, දෙවෙනි භාවය කියනවා, හත්වෙනි භාවය කියනවනේ. මේ භාව වලනේ ග්‍රහයෝ ඉන්නේ. කේන්දරයක් ගත්තම. දැන් අහසේ තිබුණා දැන් පලාපල කියනකොට කේන්දරයේ ග්‍රහයෝ ඉන්න තැන් වල තමයි කියන්නේ. නැත්තම් කවුරුත් කියන්නේ නැහනේ. මේ සංඝහරු පුදුවියට මෙච්චර දුරින් ඉන්න නිසා මෙහෙම කියලා නෑ. දැන් මේක කේන්දරයට කියනවා කේන්දරය ගැන. ඊළඟ මිනිස් එක්ක භාව. භාව සම්බන්ධව දැනුමක් තියෙනවා. මොකද මේ හැම භාවයකම යම් කිසි රටාවක් ක්‍රමවේදයක් මේකේ තියෙනවා. මේ විදිහකට තමයි මේවා හදලා තියෙන්නේ මේ සිස්ටම් එක. හරිද? ඔර ඒකත් හරි. එහෙනම් මේක ඉගෙන ගන්න ඕනේ. මේක ඉගෙන ගත්තාම ඊළඟට මොකක්ද දෙන්න ඕනේ? ඒකදී තියෙනවා දැන් ග්‍රහයන්ට දෘෂ්ටි තියෙනවා. ඔව්. එක දෘෂ්ටි තියෙනවා. දැන් පලාපල කියනකොට දෘෂ්ටියත් වැදගත්. ග්‍රහය ඉන්න දැන වැදගත්. ඉන්න රාශිය වැදගත්. ඉන්න භාවය වැදගත්. ග්‍රහයගේ දෘෂ්ටිය, ග්‍රහයට ලැබෙන දෘෂ්ටිය, භාවයට වැටෙන දෘෂ්ටිය. එයා ගාවේ දෘෂ්ටි කියලා. දෘෂ්ටිය කියන්නේ බලන කියන අර්ථය. හරිද? දැන් මේක කරේම නැහැ මම හිතන්නේ ඕගොල්ලන්ට මොකද කිව්වෙම නැහැ. සමහරව දන්නවත් ඇති අමතර ඔය වොන්තරම් වීඩියෝස් වොන්තරම් පේජ් වල වොන්තරම් දැකලා ඇති. සමහර වචන අහලත් ඇති. දැන් මේකත් ඉගෙන ගන්න ඕන. අන්න ඒ ටික එකතු වුණාම සාමාන්‍ය මට්ටමකට අවබෝධයක් මේවා ගැළපෙන රටාවක් තේරෙනවා. ඊළඟ ස්ටෙප් එක 5 යෝග ඥානය. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති කේන්දරයක් ගත්තාම සමහරවිට ඔබ දන්නවත් ඇති වචන. කේන්දරයක තනියම ග්‍රහයක් ඉන්නත් පුළුවන්, ග්‍රහය කීපයක් ඉන්නත් පුළුවන් නේ. තනි ග්‍රහයක් ඉන්නවා සමහර කුටු වල, භාව වල, හවුස් වල ග්‍රහයෝ කීප දෙනෙක් ඉන්නේ. ඒවත් එක ග්‍රහ යෝග කියලා කියනවා. සංයෝග තියෙනවා, පංච මහා පුරුෂ යෝග කියනවා, රාජ යෝග කියනවා, ධන යෝග කියලා කියනවා, යෝගය භංග වෙලා කියනවා. හරිද? යන්නේ ඔක්කොම ගානේ යෝග ගැන දැනගෙන ඊට ස්ටෙප් එක පහළ යන යෝග ඥානය තියෙනවා. ඉතින් ඔන්න ඔය පහම එකතු කරලා තමයි පලාපල කියන තැනට යන්නේ. ඔය පහේම එකතුවක්. මේ එන්නකෝ 1 2 3 4 5 පහේම එකතුවක් තමයි පලාපල කතනේ. එහෙනම් කෙනෙක්ට මේක විතරක් අල්ලගෙන පුළුවන්ද පලාපල කියන්නේ? කෙනෙක් යෝග ටිකක් අල්ලගන්න කියන්න පුළුවන් මොනවද යෝග ටිකක්. දැන් නිවැරදි ක්‍රමයකට එහෙම කියන්න බෑ. මේ යෝගයකට කියන්න පුළුවන්. යෝගේ තියෙන්නත් පුළුවන්, භංග වෙලා තියෙන්නත් පුළුවන්. යෝගේ බලවත් වෙලා තියෙන්නත් පුළුවන්, තමයි නැති වෙන්නත් පුළුවන්. නේ? ඉතින්
කෙනෙක්ට මේ රාහිදි කල්ලා කියලා කියන්න පුළුවන්. එකක් විතර. බෑනේ. මේ හැම එකම පහම එකට ධම්මලක පුරුක් වගේ එකබද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක එකපාරට මේ ඔක්කොම කරන්න බෑ. සමානුකූලව එක ස්ටෙප් බයි ස්ටෙප් අරගෙන ඊට පස්සේ තමයි යම් මට්ටමකට පලාපල කියන්න ආරම්භ කරන්නේ. එහෙම තමයි මේ සිස්ටම් එකේ යන්න ඕන විදිය. හරිද? දැන් ඔය තුන පහම එකතු වුණා කියන්නේ මේ පහත් හරි. ඊට අමතරව දැන් මේ කියන පලාපල පළ දෙන කාලයක් තියෙනවනේ. මේ රාජයෝගයක් තිබුණා කියලා තමයි ජීවිත කාලෙම රජ වෙන්නත් පුළුවන් නෑ. හිතපුව මං ඇති වෙනවා නැති වෙනවා නේ. මේ හැමදේම යම් කිසි කාලයක් තියෙනවා පළ දෙන්න. දැන් අපලයක් වුණත් හැමදාම තියෙන්නේ නෑනේ. යම් කිසි කාලයක් සීමාවක් තියෙන අවුරුදු හෝ දෙක වර්ෂ ඒක දසා සීමාවක් නේ. ඒක මේ මෙතන එක්කව කරු පලාපලය වෙන කාල සීමාවකට තමයි මෙතනින් බලන්නේ. මේක නම් දසාව. ඉන්නේ දසා පිළිබඳව ඉගෙන ගන්න ඕන, දැනුම තියෙන්න ඕන. ඒ කියන්නේ මන අවබෝධයක් තියෙන්න ඕන. හරි. එහෙනම් ඒක වැදගත්. ඊළඟට ග්‍රහ ගෝචරය. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා නම් ඉතින් ඕන තරම් ඔය YouTube වීඩියෝස් වල ඕන තරම් දැකලා ඇති. ශනි මාරු වෙනවා කියනවා. රවි මාරු වෙනවා කියලා නේද? එහෙනම් ඉතින් සාමාන්‍ය වර්ෂයක ජ්‍යොතිර්වේදියෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් මේ විෂයන් වලට පස්සේ යන කෙනෙක් නම් ඔයගොල්ලෝ ග්‍රහ ගෝචරයන් කියන ඒවා ගැන යම් කිසි අවබෝධයක් තියෙන්න ඕනේ නේ. සාමාන්‍ය රාශියක දැන් මේ ටික ඉගෙන ගන්නකොට මේවට ඕන කරන ටික ඇවිල්ලා. රාශිය කොච්චර රාශියක ඉන්නවද කියලා කාල සීමාව මෙතෙන්දී ඒවා ඉගෙනගෙන දැන් මේක සාමාන්‍යයෙන් මේ දැන ගැනීමක් විතරයි. ග්‍රහ ගෝචරයන් ග්‍රහ මාරු කොච්චර මොන කාල සීමාවක් ග්‍රහයේ රාශියක ඉන්නවද 2026 ඉන්න ග්‍රහ ගෝචරය කොහොමද හිතේ තියෙන්න ඕනේ. සාමාන්‍ය දීර්ඝ කාලයක් දැන් මාසේ වගේ ඉන්න ගහේ නම් මාසෙන් මාසෙ ඒක දැනගන්න ඕනේ. රවි මේ මාසේ වෙනකොට මේ රාශියේ ඉන්නේ කෙනෙක්ගේ සටහන් ගත්තම මාසයත් එක්ක සාමාන්‍ය රවි මේකේ ඉන්න ඕනේ කියලා දැන් වැරදිලා තිබුණා නම් එතෙන්දී අහුවේ ගෝචරේ. දැන් මේ අවුරුද්දේ වර්ෂේ ශනි ඉන්න ඕන රාශිය නැතුව ඊට අල්ලපු රාශියක ශනි ඉන්න බෑනේ නේ. දැන් ගෝචරය කරනකොට ඉඳපු රාශිය ගෝචරය පිළිබඳ දැනුමක් මේක තිබුණාම එහෙම කියලත් ඉතින් පලාපල 100%ක්ම නිවැරදිතාවයට කරන්නත් පුළුවන්. ඉතින් ඒක මොන දේ කරන්න තමන් පරීක්ෂණ කරන්න ඕන. self study කරන්න ඕන. ඒ කියන්නේ පලාපල ගන්න ඕන. ඒ පරීක්ෂණ කරනකොට ගන්න අත්දැකීම්. එහෙම නැත්නම් ඒ දැනුම. ඒකත් එකතු වුණාට පස්සේ තමයි 100%ක් සාර්ථක ආකාරයට ඔයගොල්ලන්ට ජ්‍යොතිර්වේදියෙක් ඇටියට හරි එහෙම නැත්නම් මොනවා හරි ඔයගොල්ලෝ කැමති පැත්තකට මේකෙන් ඕන විදිහට පලාපල කියනවා ඕන ටික සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම නැතුව කවුරු හිතනවා නම් මේක එකපාර බැලු කරලා මෙන්න මේ විභාගයක් මොකක් හරි සද්දයක් ඉගෙන ගත්තා මේක කරා ඔන්න මම හරි කියලා ඒක නෑ. එහෙම කරන්න බෑ මේක. හරි. ඒක තමයි මූලික වශයෙන් කියන්න ඕනේ. ඕක මම ඉරත් නැවත කියලා තියෙනවා. ඒ සම්බන්ධව ඉස්සරහට කරගෙන යන්න. එහෙමත් කෙනෙක් ඉන්නවා සමහරවිට මේවා මේ මෙච්චර මේ ඕනේ නැහැ එහෙම මේ ඕක බලාපලයක් කියන්නේ එහෙම ඕනේ නැහැ. ජෝතිෂ ඉගෙන ගන්න උත්තර එකක් කරන්න ඕනේ නැහැ. එහෙම මේ ඊට වැඩිය දෙහි ක්‍රම තියෙනවා කියලා එහෙම කමන්නේ. ඒ කෙනෙක් කියනවා නම් කියලා වෙන්නත් පුළුවන්. හරි. එහෙම ගැටලුවකුත් නැහැ. එහෙනම් අපි මේ ධර්ම දානයක් වශයෙන් කරන්නේ අපේ ගුරු අපිට කියලා දීපු විදිහට අපි ඉගෙන ගන්න යුතු විදිහට සහ නිවැරදි ඒකම හංගන්නේ නැතුව අපි නිවැරදි ආකාරයට තමයි ඔයගොල්ලන්ට මේ දෙන්නේ. හරිද? ඉතින් ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන් තමයි මේ වීඩියෝ එක හැදුවේ. ලොකුවට අපිට වීඩියෝ හදලා ක්ලාස් රූම් අරගෙන මේ 100ක් අරගෙන මාකටිං කරලා කරන්න අපි මේ නොමිලේ මේව කරන්නේ. අපිට මාකටිං කරලා ලොකුවට 100ක් 500ක් අරගෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇත්තටම අවශ්‍යතාවය තියෙන කෙනා සහ නිවැරදි විදිහට ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඇත්තට මේකට ආස නම් මුදල් පසුපස
දුවන්න බලාපොරොත්තුවක් නැති. ඒ කියන්නේ මේක මුදල් හම්බ කරුවට කවන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුට දැනුම දෙන නිසා අපිට එහෙම ලොකුවට මේක මාකටිං කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ YouTube වල එහෙම දාලා දැන් ඒක කරනවා නම් මාකටිං එකක් තියෙන්නේ. හරි. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. නිවැරදි විදිහට ඉගෙන ගන්න. ජෝතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, ගුප්ත විද්‍යා, භාවනා ආදී හැමදේම මම ගුප්ත විද්‍යාවන් ඒවා හැමෝටම පිටින්නෙත් නෑ, හැමෝටම ලේසියකින් ඉගෙන ගන්නත් බෑ. එහෙම දන්න කෙනෙක් ලේසියකින් මේ දැනුම වල දෙන්නෙත් නෑ. අපිත් මේ සමහර දේවල් බොහොම අමාරුවෙන් හොයාගන්නකෝ කරුණු. මට අවුරුදු 15ක විතර තියෙන අත්දැකීම් වෘත්තික වශයෙන් නෙවෙයි අපි. ඒ ගැන රිසර්ච් කරපු. මේ ඔයගොල්ලෝ රිසර්ච් කරන්න ඕන. මේව නැවත බලන්න ඕන. ක්ලාස් එකක් කරා කියලා පැය 3ක් හරි 2ක් ඒක දැම්ම පැත්තකට විසිට කරා කියලා එහෙම හරියන්නේ නැහැ. මොකද සමහර කරුණු මමත් වසර 2ක් 3ක් විතර මේවෙන් පැත්තකටම වෙලා හිටියේ. දැන් වෘත්තිය වශයෙන් කරන්නේ නැහැනේ. ඉතින් සමහර කාරණා මටත් අවදයි. ඒකෝට නැවත අපි ඉගෙන ගන්න පොත්පත් බලලා නැවත මතක් කරගන්නවා. මොකද මේකේ නිතර ඉන්න තමයි නිතර හැකියාව වැඩි වෙන්නේ. ඒකම ගුරු ආශිර්වාදයේ වැඩගත්. ගුරුවරයෙක් විසින් අර යම් කිසි දෙන්න ඕනේ ඒක. තමහත් දැනුම ගෝලයන්ට දෙන්න ඕනේ. දැන් ගුරු මන්ත්‍රයකින් හරි දෙන්න ඕනේ. ඒවර හතිගත ක්‍රම ගුරුකුල ඇතුළු වල තියෙන. මේ සම්බන්ධව ගොඩක් දේවල් ඉස්සෙල්ලා මේක මූලික අවබෝධයක් ගන්න ඕනේ. දෙයක් ඉගෙන ගන්නකොට මොකද අර ඉස්කෝලේ සයන්ස් ගණිතය ඉගෙන ගත්තා වගේ ඉගෙන ගන්න බෑ. මේවා ටිකක් ඊට වැඩිය හාත්පසින් වෙනත් විෂයක්. සහ මේකටම අදාළ තව තියෙනවා. ඒක නීති පද්ධති පිළිපැදිය යුතු දේවල් තියෙනවා. ඒ වගේ කිසිම දීලා තියෙනවා. ඒ ගැන ඉස්සරහ දැනුවත් කරන්න මූලික අවබෝධය ලබා ගන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. දැන් නැත්තම් ඉතින් අර පලාපලයක් කෙනෙකුට ළමෙක් හිටියා කපුටෙක් පියාඹවලු උඩින් ඉඳ දිහා බලාගෙන ළමයා හිටියේ හේව නැල්ල වැටුණා. ළමයා කියාගේ හුව වෙන්න කාකෙල් නිදේ කියලා වැටලා ඉන්නවා කියලා මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා ඉඳ හිස් කරලා බැලුවාම කපුටෙක් නෑ ඉඳ ඇතුලේ බලනකොට කපුට උඩින් ගියේ ඡායාවනේ වැටුනේ. අන්නේ වගේ තමයි. හරි. එනම් වැඩි දිග්ගස්සන්නේ මේ සියලු දිනාටම